ඉප්ස්විච් ගම්මානේ තරමක් පිටිසරය ඕවල් නදිය ඒ ගම මැද හරි හැඩය අවුරුදු උලෙල පිහිටියේ ගම කෙලවරය ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් good morning it is very nice to see you in this morning it gives me really heartwarming feeling to see these nice families, friends, other honorable guests, sponsors in this location. සම්පත් ඔබ සැම පිළිගත්තා වගේම අපි ලංකාවෙන් දුර බැහැර හිටියත් අපේ සංස්කෘතිය අපේ හෙළ සිරිත් විරිත් අපට සිහි ගන්නට මේ දායාදය මේ අවුරුදු උදානේ 2025 එච්විච් අපිට දායාද කළ අපිට පිළගැස්සෝ SOS ශ්‍රී ලංකා Society of Support ශ්‍රී ලංකා උපලේකම්තුමාට මගේ ස්තුතිය පළ කර සිටිනවා. ඉතින් මේ ළඟ අංගයේ විදිහට අපි සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් වලට අනුව යමින් පොල් තෙල් පහන් සිදු දැල්වීම මේ කාර්යය නිල වශයෙන් ආරම්භ කිරීමේ මොහොතයි මේ ළඟට දී තිබෙන්නේ. දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා වේවිරාගීති සෝද සීලේ නිබන්ධා දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා සේ අරමුණ තමයි අපේ සිරිත් විරිත් හෙළ චාරිත්‍ර අපේ දුවා දරුවන්ට දායාද කිරීම. ඉතින් ඒ අයගේ සහභාගීත්වය ඉතාම වැදගත්. අනිවාර්යයෙන් මේ සංස්කෘතික දායාද සංස්කෘතික හෝමාරු කිරීම තමයි මේ උත්සව සංවිධානයේ අපේ අරමුණ වෙන්නේ. ඉතින් මේ සංස්කෘතික හෝමාරු ගැන කතා කරද්දී මේ අවස්ථාවේදී අපිත් එක්ක සහභාගී වෙන ඉතාමත් වැදගත් පුද්ගලයන් දෙපළක් ගැන මම සිහිපත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මහසෙන් මම හිතන්නේ ඒ ගැන පූර්ව කතරයක් ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ විශේෂ අටුවා ටීකා ටිප්පණි පූර්ව කතන අවශ්‍ය නැහැ. සාම් මුණසිංහ සුජීවනි මුණසිංහ කිව්වම මම හිතන්නේ මේ එංගලන්තේ හැමෝම අඳුරනවා. ජැක්සන් ඇන්තනිෝව හැඳින්වුවේ එංගලන්තේ ජීවත් වෙන එංගලන්තේ ගැමියා කියලා. ඔහු මේ එංගලන්තේ දැන් අවුරුදු ගණනාවක් පුරා ජීවත් වෙමින් අපගේ සංස්කෘතිය අපගේ වටිනාකම අපේ දුවා දරුවන්ට සම්ප්‍රේෂණය කරන්න එය රැක ගන්න අනගි මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන පුද්ගලයෙක්. කාව්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක් මේ ආදී සාහිත්‍යමය වපසරිය තුළ තමන්ගේ අනන්‍යතාවය ගෙනහැර පාවෙන එය දුවා දරුවන් වෙත දායාද කිරීම සඳහා මහඟු කාර්යයක් ඉෂ්ට සිද්ධ කරන පුද්ගලෙක් විදිහට අපි එතුමාව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. ඉතින් මා ආරාධනා කරන අපි මේ අපේ ගැමි ගේතර පරිශ්‍රයට පැමිණෙන විදිහට වෛද්‍ය ශාම් මුණසිංහත් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන එතුමාගේ බිරිඳ සුජීවනි මුණසිංහ මහත්මියට. ඉතින් එතුමන් දෙන්නගේ ගැමි ගේතර සම්ප්‍රාප්තියත් එක්ක අපි මේ කාර්යය ආරම්භ කිරීම සඳහා කිරි උතුරවන්න ඕනනේ නේද? ඕන දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා අපේ කිරි උතුරවීමෙන් අපේ ආශිර්වාදය ලබා ගන්න ඕනේ. කිරි උතුරවීමෙන් අවුරුද්දේදී අපි කරන්නේ ඒකේ සෞභාග්‍ය ඒ උතුරි වසර පුරාම සෞභාග්‍ය පවත්වා ගැනීම තමයි අපි කිරි උතුරවීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ පාරිශුද්ධිකයක් විදියට ඒගොල්ලෝ හැමෝම එකතු වෙලා මේ වගේ අවුරුද්දකට සැරයක්වත් මෙහෙම අපි උත්සවයක් කිරීම ඉතාම ලොකු දෙයක්. අපි ඒක හැමෝගෙම එකට කැම වෙලක් කැම එකට සතුටු වී සෙල්ලම් කිරීම ඉතාම ලොකු දෙයක්. මොකද වාට හිතෙන්නේ? මට ඉතින් අලුතෙන් කියන්න කියලා දෙයක් නැහැ. ඇත්තටම මේක හරිම මේ විශේෂ උත්සවයක්. අපේ මම හිතන්නේ මේ it's a cultural event. So I would like to thank everyone who organized this because we have to give this opportunity to our kids because as kids we had a very different experience back home. So I'm so grateful to everybody here
who organized this event, and we are trying to give this traditional exposure to our children. So I think I agree with Sham. Milk is a symbol of purity, and we are trying to convince that we show the prosperity by doing this, and we expect the next year to be successful and filled with love, filled with joy, and filled with peace. කාවේ අපි අත්දකින දේ වෙනස්. නමුත් මෙහි වෙනස්. අපි පුළුවන් තරම් ඒ දේවල් ආරක්ෂා කරගෙන අපේ දුවා දරුවන්ට දායාද කරන්න ඕනේ. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමෙන් බලන් නිරබදුමල් අම්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරුදිවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනහවැ සිරිලක පිරි අවුරුදු සිරිමේ ගමේ ගැටව් කෙටිසියන් ගම්මෙත්ති රංචු ගැසී අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනහවැ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ අටුකොටු සරුවෙන්ටයි අටුකොටු සරුවෙන්ටයි දුම්නස් දුරුවෙන්ටයි පහුගේ දොයේ අඳර දබර දුරු වෙලාම යන්ටයි සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ උඹගහේ උන්චිල්ලේ නැගෙනවා නම් මෙතේ ආම්බලන්ට කිරි නගාරන් උන්චිල්ලේ එකනකතේ වැඩල්ලේ මුළු ගමේම හරි සද්දේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහවැහි සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ
ක්‍රියාකාරකම් වගකාරකම් මේ හැම දෙයක්ම හරිම විදිහට විනිශ්චය කරලා නිවැරදිව විනිශ්චයක් එක්ක ලස්සන වැඩක් අරගෙන අපි ආරම්භ කරන්න සූදානම් ඉප්සිච් සිංගිත අවුරුදු කුමරා කුමරිය 2025. විශේෂ නිවේදනයක් ඔට්ටු තියලා පිරම් දනවනවදිනා දුවන්නට හැකි තම්සේ හබනකි ඔච්චර ඔය කියනවන දුවල බලමු හැබැයි හාව මට ඉස්සර වෙන්න දෙනවදු Big clap, please. contestant number 5. To